ඇන්ට්මෑන් ඇඳුම හැදුවේ හෑන්ක් සහ එයාගේ බිරිඳ ජැනට් දෙන්න එකතු වෙලා. ඉතින් මේ දෙන්න මේ ඇඳුම හදව මුල් කාලේ පොඩි මිෂන් එකකට ගිහින් ජැනට්ට අන්තය දක්වාම කුඩා වෙන්න සිද්ධ වෙලා. මෙයා ක්වොන්ටම් ශාස්ත්‍රයේ හිර වෙනවා. ඉතින් හෑන්ක් හිතන්නේ ක්වොන්ටම් ශාස්ත්‍රයේ හිරවිච්ච කෙනෙක්ව ආයේ කවදාවත් ගේන්න බෑ කියලා. හැබැයි මෙයාට ස්කෝට් හම්බුනාට පස්සේ ස්කෝට් ක්වොන්ටම් ශාස්ත්‍රයෙන් හිර වෙලා ආයෙත් හිටපු තත්ත්වෙටමපත් වෙනවා. ඉතින් මේ දේවල් දැකලා හෑන්ක්ට හිතෙනවා ඒ කියන්නේ ක්වොන්ටම් ශාස්ත්‍රයේ හිර වුණ මගේ බිරිඳව මට බේර ගන්න පුළුවන් කියලා. ඒ නිසා මෙයා ක්වොන්ටම් ශාස්ත්‍රයේ හිර වුණ මෙයාගේ බිරිඳව බේර ගන්න හුඟක් දේවල් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ගෝස්ට් කියලා කෙනෙකුත් මෙයාට කරදර කරනවා. ඉතින් අන්තිමේටම මේ කට්ටියට ජැනට්ව බේර ගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක තමයි මේ මූවි එක. ඉතින් මේ මූවි එකට යන්න කලින් SL Movie Episode channel එක subscribe කරගෙනම යමු. ඉතින් මේ මූවි එක පටන් ගන්නකොටම හෑන්ක් එයාගේ දුවට පුංචි කතාවක් කියනවා. එදා මායි ඔයාගේ අම්මයි ඔයාව ගෙදර තනි කරලා දාලා ගියේ මිසයිලයක් නවත්තන මෙහෙයුමකට. හැබැයි මේ මිසයිල නවත්තන්න ඕනි නම් අනිවාර්යයෙන්ම අන්තේ දක්වා කුඩා වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ මගේ රෙගියුලේටර් එක කැඩලා තිබ්බේ. ඉතින් ඔයාගේ අම්මා කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව එයා අන්තේ දක්වා කුඩා වෙලා ඒ මිසයිලේ නවත්තලා එයා ක්වොන්ටම් ශාස්ත්‍රයේ හිර වුණා. මුලදී මං හිතුවෙත් මට එයාව බේර ගන්න බැරි වෙයි කියලා. හැබැයි ස්කෝට් ක්වොන්ටම් ශාස්ත්‍රයට ගිහිල්ලා ආයෙත් ආව නිසා මං හිතාගත්තා මට එයාව අනිවාර්යෙන් බේර ගන්න පුළුවන් කියලා. ඒ නිසා මං නවත්තලා තිබ්බ වැඩ ටිකක් ආයෙත් පටන් ගන්නවා කියලා හෝප්ට මෙයා ඇඳපු ප්ලෑන් එකක් පෙන්නනවා. තවත් පැත්තකින් අපේ කතාවේ වීරයා ස්කෝටුයි එයාගේ දුවයි එකතු වෙලා ගෙදර උමගක් වගේ දෙයක් හදලා මේ දෙන්න ඒ උමගේ සෙල්ලම් කර ඉන්නවා. ඉතින් මෙයාලගේ සෙල්ලමට ලුයිසුත් උදව් කරනවා. ඉතින් මේ දෙන්න මේ උමග දිගේ ඇවිද යන්නේ මෙන්න මේ කුසලානේ ගන්න. ඒ වෙලාවේ මේ පුංචි කෙල්ල තාත්තෙන් අහනවා මම මේ කුසලානේ ඉස්කෝලේ අරන් යන්නද කියලා. හැබැයි තාත්තා දුවට කියනවා ඔයා කවදාවත් මේ කුසලාන් නම් ඉස්කෝලේ අරන් යන්න එපා කියලා. කියනකොට මෙතනට ලුයිස් ඇවිත් ස්කෝට්ට කියනවා මට අර ගෙදර සිකියුරිටි කැමරා හයි කරන එක ගැන ඔයාගෙන් පොඩි අදහස් ටිකක් ඕනි කියලා. මොකද මේ කට්ටිය එකතු වෙලා සිකියුරිටි සිස්ටම් හයි කරන කම්පැනියක් පටන්ගෙන. ඒ කම්පැනි වැඩ ඔක්කොම බලාගන්නේ ලුයිස්. එයාට උදව් කරන්නේ අපේ ස්කෝට්. දැන් ඉතින් ස්කෝට් ඔයාට මම මේ දේවල් පස්සේ කියන්නම්. මට දැන් මගේ දුවත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ කියලා මේ දෙන්න උඩ තට්ටුවේ ඉඳලා පහලට බුරුස් එකේ එනවා. ඒ වෙලාවේ ස්කෝට්ගේ කකුලක් වැටෙන් එළියට ගිහින් එතන තිබ්බ එලාම් එකක් වදින්න පටන් ගන්නවා. ඒ නිසා FBI එකේ ඔක්කොම ස්කෝට්ගේ ගෙදර සෝදිසි කරන්න එනවා. මොකද මෙයා සිවිල් ලෝ මූවි එකෙන් කැප්ටන් ඇමරිකාට උදව් කරන්න ගියා. අන්නේ සිද්ධියෙන් පස්සේ මෙයාව හැමෝම දැනගන්න පටන් ගත්තා. ඉතින් එදා මෙයා කරපු වැරද්ද නිසා මෙයා අවුරුදු 3ක් පුරාවටම ගෙදෙට්ට වෙලා ඉන්න ඕනි කියලා රජයෙන් මෙයාට ලොකුම දඩුවමක් දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඇන්ට්මෑන් ඇඳුම හදපු හෑන්ක්වයි එයාගේ දුව හෝප්වයි තාමත් FBI එකට අල්ලගන්න බැරි වෙලා. ඒ වෙලාවේ ස්කෝට්ගේ දුව මේ FBI එකේ ලොක්කා ජිමීගෙන් අහනවා ඇයි ඔයා මගේ තාත්තට මෙච්චර කරදර කරන්න කියලා. ඉතින් ජිමි ඔයාගේ තාත්තා කරපු වැරද්දන් නිසා තමයි අපි එයාට මේ දඬුවමක් දුන්නේ. හැබැයි ඔයාගේ තාත්තට මේ විදියට ඉන්න තියෙන්නේ තව දවස් 3යි. එතනින් පස්සේ එයා නිදහස් කෙනෙක් කියලා කියනකොට මෙතනට මැගී ඇවිත් FBI එකේ කට්ටියට බනින්න පටන් ගන්නවා. හරි එහෙනම් ස්කෝට් ඔයාට තව දවස් 3යි තියෙන්නේ. ඒ දවස් 3ත් ඔයා හොඳින් ඉන්න කියලා මෙයා කැසීවත් එක්කගෙන එතනින් යනවා. දැන් ඉතින් මෙයා මේ ගෙදර තනි වෙලා මෙයාට ගොඩක් කම්මැලි නිසා මෙයා සින්දු කියනවා. එක ගේම් ප්ලේ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔන්ලයින් මැජික් උගන්වන වීඩියෝස් පවා බලලා මෙයාට අන්තිමට කකුලේ ටැකින් ඩිවයිස් එක වතුර යන්නේ නැති විදියට ඉටි බෑග් එකකුත් ගැට ගහගෙන මෙයා බාත්රූම් එකේ පොඩි ඇලර්ට් එකකුත් දාගන්නවා. ඒ වෙලාවේ මෙයාට ක්වොන්ටම් ශාස්ත්‍රයට යනවා වගේ හීනයක් පේනවා. ඒ හීනේ පුංචි ගෑන් ළමයෙක් ගිහින් ඇඳුම් අල්මාරියක හැංගෙනවා. ඉතින් මෙයත් ඒ පුංචි ගෑන් ළමයා පස්සෙන් ගිහින් කබඩ් එකේ දොර ඇරලා ඒ ගෑන් ළමයා හොයා ගන්නවා. හැබැයි මෙතන ස්කෝට් වෙනුවට ඉන්නේ ජැනට්. දැන් ඉතින් මෙයා එකපාරටම බය වෙලා නැගිටලා හංගලා තිබ්බ ෆෝන් එකක් අරගෙන හෑන්ක්ට කෝල් එකක් දීලා කියනවා මං දන්නවා හෑන්ක් ඔයා මං එක කතා කරන්නවත් කැමති නැහැ කියලා. හැබැයි දැන් මං පොඩි හීනයක් දැක්කා. ඒ හීනේ ඔයාගේ බිරිඳ ජැනට්ව දැක්කා. මං දන්නවා හීනේ වැදගත් හීනයක් නෙවෙයි කියලා. ෆෝන් එකක් දෙකට කඩලා දාලා ඩස්බින් එකට දාලා කෑම කකා ඉන්නකොට මෙයාට චූටි මැස්සෝ වගේක් ඇවිත් කරදර කරනවා. ඒ වෙලාවේ එකපාරටම මෙයා කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා.
දැන් ඉතින් මෙයා සිහිය ඇවිත් බලනකොට මෙයා ඉන්නේ කාර් එකක. ඒ වෙලාවේ එකපාරටම යෝධ පරවියෝ ටිකක් ඇවිත් මෙයාගේ කාර් එකට කොටන්න පටන් ගන්නවා. බලනකොට මිනිහෙක්ට ඇඳුමක් දාලා කුඩා කරන්න පුළුවන් වගේම මෙයාලා කාරුත් පොඩි කරන්න පටන් අරගෙන. ඒ වෙලාවේ ස්කෝට් හෝප්ට මට ගෙදරින් එළියට එන්න විදිහක් නැහැ. මේ දේ FBI එකෙන් දැනගත්තොත් ප්‍රශ්නයක් තමයි වෙන්නේ කියලා කියනකොටම හෝප් මේ ගැන හිතලා ඔයා බය වෙන්න එපා කියනවා. බලනකොට මෙයාගේ කකුලේ තිබ්බ ට්‍රැකින් ඩිවයිස් එක ගලවලා ඒ ඩිවයිස් එක ලොකු කූඹියකට දාලා ඒ වෙලාවේ ස්කෝට් මං ඔයාට නොකිය කැප්ටන්ට උදව් කරන්න ගිය එකට මට සමාව වෙන්න කියලා කියනකොටම හෝප් මට ඔයාගෙන් සමාව ඕනි නෑ. එයා මගේ අම්මව හීනෙන් දැක්ක නිසා තමයි මං ඔයා හොයාගෙන ආවේ කියලා මෙයාලා හරි තැනට ඇවිත් පොඩි කාර් එක ලොකු කරලා එතන රහසිගතව තිබ්බ ලැබ් එක ඇතුළට යනවා. බලනකොට හෑන් ක්වොන්ටම් ශේෂ්ත්‍රයට යන්න ලොකු උමගක් හදලා මේ උමග හදන්න උදව් කරන්නේ ලොකු කූඹියෙක්. ඒ වෙලාවේ ස්කෝට් ඔයාලගේ අම්මා පණ පිටින් ඉන්නව නැද්ද කියලාවත් දන්නේ නැතුව ඔයා මේ දේවල් ඔක්කොම කෙරුවද කියලා අහනකොට හෝප් ඊයේ තමයි අපි මේක පළවෙනි වතාවට ක්‍රියාත්මක කරේ. ඒත් එක්කම මේ උමගේ පව එක ඕවර්ලෝඩ් වෙලා මේ උමග ඕෆ් වුණා. හැබැයි ක්වොන්ටම් ශේෂ්ත්‍රයේ දොරටුව ටික වෙලාවකට විවෘත වෙලා තිබුණේ. මේ සිද්ධිය වෙලා විනාඩි 5කින් ඔයා කෝල් එකක් දුන්නා. මං ඔයාගේ අම්මව හීනෙන් දැක්කා කියලා. ඒ නිසා අපි හිතන්නේ ඔයා ක්වොන්ටම් ශේෂ්ත්‍රයට යනකොට අපේ අම්මා ඔයාගේ ඔළුවට මොකක් හරි මැසේජ් එකක් දාලා. දැන් ඉතින් එයා ඉන්න ලොකේෂන් එකක් අපිට හරියටම දැනගත්තොත් අපිට පුළුවන් එයාව ගේන්න කියලා කියනකොට ස්කෝට්ට ඔයාලා මට විහිළු කරනවද? කොහොමද කෙනෙක්ගේ ඔළුවේ මැසේජ් එකක් තියෙන්නේ? මං එයා පොඩි ළමයෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා විතරයි දැක්කේ කියලා කියනකොට හෝ පුදුම වෙලා මෙයාගෙන් අහනවා ඒ පුංචි කෙල්ල කොහෙද හැංගිලා හිටියේ කියලා. ස්කෝට් කියනවා එයා ඇඳුම් අල්මාරියක හැංගිලා හිටියා කියලා. ඒ වෙලාවේ හෝ තවත් පුදුම වෙලා ඒ ඇඳුම් අල්මාරිය රතු පාටයි නේද? ඒකේ අශෝය ඉන්න ස්ටික අලවලා තිබ්බ නේද කියලා අහනකොට ස්කෝට් ටිකක් පුදුමයි. එයා කොහොමද මේ දේවල් දන්නේ කියලා ඒ වෙලාවේ හෝප් එයාගේ තාත්තව බදා ගන්නවා. ඒ අපේ අම්මා තමයි. එයා තාමත් පණ පිටින් ඉන්නවා කියලා දැන් ඉතින් මෙයාලා අපේ අම්මව බේරගන්න වැඩේට තව පොඩි කෑල්ලක් ඕනි කරනවා කියලා මෙතනින් යන්න ලැහැත්ති වෙනවා. ඉතින් අපි ළඟ පෑන් දාන කවකොටු පෙට්ටියක් තියනවා වගේ මෙයාලට ඕනි කරන වාහන ඔක්කොම මෙයාලා පොඩි පෙට්ටියකට දාගෙන ඉන්නේ. ඒ පෙට්ටියේ තිබුණු පොඩි වාහනයක් ලොකු කරනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා හිටිය ලැබ් එකත් පොඩි කරලා ඒ ලැබ් එක මෙතනින් අරන් යනවා. ඉතින් මෙයාලට ඕනි කරන දේ තියෙන්නේ මෙන්න මෙයා ළඟ. හැබැයි හෝප් මගේ නම සූසන් කියලා එක එක જાතියේ බොරු ගොඩක් කියලා තමයි මෙයාලත් එක ගනුදෙනු කරන්නේ. ඒ වෙලාවේ සනි මන් දන්නේ FBI කෙනෙක් ඉන්නවා. එයා මට ලොකු ඇත්තක් කිව්වා. ඔයා සූසන් නෙවෙයි. ඔයාගේ නම හෝප්. එතකොට ඔයාගේ තාත්තා තමයි හෑන් කියන්නේ කියලා මන් දන්නවා කියනකොට හෝප් මෙයාගෙන් අහනවා හරි අපි දැන් මොකද්ද කරන්න ඕනි කියලා. ඒ වෙලාවේ සනී කියනවා මාත් ක්වොන්ටම් ශේෂ්ත්‍රය ගැන හුඟක් දේවල් දන්නවා. අනාගතේ හොල්ලන්න පුළුවන් තාක්ෂණයක් තමයි ක්වොන්ටම් ශේෂ්ත්‍රයේ තියෙන්නේ. ඉතින් මට ඒ තාක්ෂණය ඕනේ. එහෙම වුණොත් මං ඔයාලට හෙල්ප් කරන්නම්. නැත්තම් මට මේ දේ ඔයාට දෙන්න බෑ කියලා මෙතනින් යන්න යනවා. ඒ වෙලාවේ හෝම් ඔයා ඔය කරන වැඩෙන් ඔයාටම තමයි පස්සේ පසුතැවෙන්න සිද්ධ වෙන්නේ කියලා මෙයා එළියට ගිහින් මෙයාට කියලා හදපු තවත් ඇඳුමකුත් දාගෙන ඇවිත් මෙතන හිටපු හැමෝටම ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ ඇඳුම් ටික දැක්කට පස්සේ අපේ ස්කෝට් හුඟක් පුදුමයි. වාව් මේකේ පියාඹන්න පුළුවන් තටුත් තියෙනවා. දැන් ඉතින් හෝප් එතන හිටිය හැමෝටම ගහලා දාලා මෙයාට ඕන දේත් අරන් එළියට එනකොටම එකපාරට මෙතෙන්ට එවා ඇවිත් ගහන්න පටන් ගන්නවා. දැන් ඉතින් මේ දේ පැත්තකටලා බලන් ඉන්න ස්කෝට් හිතනවා මෙයාට හෙල්ප් කරන්න ඕනි කියලා. එහෙම හිතන් එනකොට හෑන්ක්ස් ඉන්න මම ඔයාලට පොඩි දෙයක් දෙන්නම් කියලා මෙයාට තවත් ඈන්ට්මෑන් ඇඳුමක් දීලා කියනවා මම මේ ඇඳුම තාමත් හරියට හදලා ඉවර නෑ. මේකේ තව වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා. දැන් ඉතින් එම අපේ හෝප්ට හොඳටම ගහලා මෙයාව මරන්න යනකොට මෙතෙන්ට ඈන්ට්මෑන් ඇවිත් අපේ හෝප් බේර ගන්නවා. හැබැයි ඒ වෙලාවේ එකපාරටම එම අතුරුදහන් වෙනවා. ඉතින් මේ දෙන්නත් එයා කොහෙද ගියේ කියලා බලනකොට වෑන් එකේ හිටපු හෑන් කෑ ගහන්න පටන් ගන්නවා. බලනකොට එවා ඇවිත් හෑන්කව අල්ලගෙන ළඟ තිබ්බ ලැබ් එකත් අරගන්නවා. දැන් ඉතින් මේ දෙන්නත් ඇවිත් මොකද උනේ කියලා බලනකොට හෑන්ට නම් වැඩිය මුකුත් වෙලා නැහැ. හැබැයි අපි ඉක්මනට අර ලැබ් එක හොයාගන්න ඕනේ කියලා ආර්සි තැනකට යන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට යන්න තියෙන එකම තැන තමයි ලුයිස්ගේ ඔෆිස් එක. ඒ වෙලාවේ හෝප් හෑන්ගේ විද්‍යාගාරයේ විහිදෙන විකිරණ වලින් අපිට විද්‍යාගාරය හොයාගන්න බැරිද කියලා අහනකොට හෑන්ක්ස් අපිට ඒ ක්‍රමයටත් විද්‍යාගාරය හොයාගන්න පුළුවන්. හැබැයි ඒකට ඕන කරන බඩු ටික නම් මන් ළඟ නැහැ. කමක් නැහැ.
මං දන්න කෙනෙක් ඉන්නවා. හැබැයි මං එයාත් එක්ක වැඩිය කතා කරන්නේ නෑ කියලා එයාව හොයාගෙන යනවා. තවත් පැත්තකින් එයාගේ තැනට ඇවිත් අර විද්‍යාගාරයේ පැත්තකින් තියලා මෙයාගේ ඇඳුමත් ගලවලා මෙයා වෙනුවෙන් හදපු අමුතු රියක් අස්සට ගිහින් නිදා ගන්නවා. දැන් ඉතින් මෙයාලා හෑන්ක් කියපු කෙනාව හොයාගෙන යුනිවර්සිටි එකට යනවා. මෙයා තමා හෑන්ක් කියපු බිල් පුෂ්ටාංග. දැන් ඉතින් මෙයාලා ලෙක්චර් හෝල් එකට එනකොට බිල් මෙයාලව දැකලා මේ කට්ටියත් එක්ක තනියෙන් කතා කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් ජැනට් ස්කෝට්ගේ මොලේට මැසේජ් එකක් දුන්නා කියන එක අහලා බිල් හුඟක් පුදුම වෙනවා. මේ දේ වෙන්න පුළුවන් දෙයක්ද කියලා හෝප් ඒ වෙලාවේ මෙයාගෙන් අහනවා. හැබැයි බිල් ළඟ මෙයාලට ඕන කරන කිසි දෙයක් නැහැ. ඒ වෙලාවේ හෑන්ක් මං කිව්ව නේද මෙයාගෙන් අපිට ඇති වැඩක් නැහැ කියලා. කියනකොටම බිල් ඔයාගේ මහාන් තත්ත්වකම නිසා තමයි ඔයාට හැම දෙයක්ම නැති වුනේ. ඔයයි මායි අතරේ ලොකු ගනුදෙනුවක් නැත්තේ ඒ නිසයි. ඒ විතරක් නෙවෙයි. ඔයාට ඔයාගේ බිරිඳ නැති උනේත් ඔයාගෙන් වැරද්දෙන්. ඒ වෙලාවේ හෑන්ක්ට පොඩ්ඩක් කේන්ති ගිහින් මෙහෙ දෙන්න අතර බහින් බස් වීමක් පටන් ගන්නවා. ඒ වෙලාවේ ස්කොට් ජනලින් දකිනවා FBI එකේ කට්ටිය මෙයාලව හොයාගෙන එනවා. මෙයාලට කියනවා ඔයාලා දැන් ওই රණ්ඩුව නවත්තන්න. අපි ඉක්මනින් මෙතනින් පැන ගන්න ඕනේ කියලා. දැන් ඉතින් මෙයාලා මෙතනින් එන්න හදනකොටම බිල් මෙයාලට කියනවා ඔයාලගේ ඇඳුම්වල තියෙන ඩිස්ට්‍රැක්ෂන් යුනිට් ටිකක් මාරු කරොත් ඔයාලගේ විද්‍යාගාරේ ඔයාලට හොයාගන්න පුළුවන් කියලා. එහෙම කියනකොට මෙයාලා අපි ඒක ගැන බලාගන්නම් කියලා මෙතනින් පැන ගන්නවා. දැන් ඉතින් FBI එකේ කට්ටිය ඇවිත් බිල්ගෙන් අහනවා හෑන්ක් ඔයාව බලන්න ආව නේද කියලා. හැබැයි මෙයා මං හෑන්ක් දැක්ක කාලයක්වත් මතක නැහැ කියලා එයාලා ගැන කිසිම දෙයක් මේ FBI එකේ කට්ටියට කියන්නේවත් නැහැ. දැන් ඉතින් මෙයාලා ටික යන ගමන් හෑන්ක් කියනවා බිල් කියපු දේත් අපිට කරලා බලන්න තිබ්බා. හැබැයි එක ප්‍රශ්නයක් නම් තියෙනවා. මං අලුතෙන් හදපු ඇඳුම්වල ඩිස්ට්‍රැක්ෂන් එකක් හයි කරලා නැහැ කියලා කියනකොට ස්කෝට් කියනවා ඔයා බය වෙන්න එපා. ඔයා මට දීපු පරණ ඇඳුම තාමත් මන් ළඟ තියෙනවා. ඒ වෙලාවේ හෑන්ක්ට හුඟක් කේන්ති යනවා. ඔයා මට මුලින් කිව්වේ ඔයා අර සිවිල් යුද්ධයෙන් පස්සේ ඔයා ඒ ඇඳුම විනාශ කරා කියලා නේද? හරි කමක් නැහැ. ඔයා දැන් කොහෙද ඇඳුම තියලා තියෙන්නේ කියලා අහනකොට ස්කෝට් ඔයා බය වෙන්න එපා. මං ඒ ඇඳුම පොඩි කරලා තැනක හංගලයි තියෙන්නේ කියලා කියනවා. ස්කෝට් ගෙදර ඉන්න ලුයිස්ට කෝල් එකක් දීලා අහනවා මායි මගේ දුවයි සෙල්ලම් කරනකොට පාවිච්චි කරන කුසලානේ තාමත් ගෙදර තියෙනවද කියලා. ඒ වෙලාවේ ලුයිස් ඔයාගේ දුව ඒ කුසලානේ තියන් සෙල්ලම් කරාට පස්සේ මං ඒ කුසලානේ දැක්කේ නම් නෑ කියලා කියනකොටම ස්කෝට් තේරුම් ගන්නවා අනිවාර්යෙන්ම ඒ කුසලානේ අරගෙන ඉස්කෝලේට යන්නේ නැති කියලා. දැන් ඉතින් මේ දෙන්න ඒ කුසලානේ ඇතුලේ හංගලා තියෙන ඇඳුම ගන්න ඉස්කෝලේට යනවා. ඒ වෙලාවේ එකපාරටම ස්කොට් පොඩි කෙනෙක් වගේ වෙනස් වෙනවා. මොකද මෙයා ඇඳන් ඉන්න ඇඳුමේ වැඩ සම්පූර්ණයෙන් ඉවර වෙලා නැහැ. ඒ වෙලාවේ මෙයා එතන තිබ්බ කාමරයකට කාටවත් පේන්නේ නැති වෙන්න යනකොට එයා හිටියටත් වඩා ලොකු කෙනෙක් වෙනවා. ඒ වෙලාවේ හෝප් ඉන්න මං වට උදව් කරන්නම් කියලා මෙයා ආයෙ හිටපු තත්ත්වෙටම හරි ගස්සනවා. හැබැයි ටික වෙලාවකින් ආයෙත් මෙයා පොඩි ළමයෙක් වගේ වෙනවා. දැන් ඉතින් මෙයාලට කරන්න දෙයක් නැහැ. පොඩි ළමයි වගේ එතන තිබ්බ ජැකට් එකකුත් දාගෙන කැසීගේ පන්ති කාමරයට ගිහින් එයාගේ බෑග් එක ගන්න හදනවා. හැබැයි මෙයා ගොඩක් පොඩි නිසා ඒ බෑග් එක ගන්නවත් උස නැහැ. ඒ වෙලාවේ හෝප් ඇවිත් ඉන්න මං වට උදව් කරන්නම් කියලා බෑග් එක අරන් දුන්නට පස්සේ මෙයාලා ඒ පදක්කම අස්සේ හංගලා තිබ ඇඳුමත් අරගෙන එතනින් පැන ගන්නවා. හැබැයි පව් අපේ වීරයා හුඟක් පුංචිලා නිසා පඩි පෙලෙන් හරියට බැහැ ගන්නවත් බැහැ. හුඟක් අමාරුවෙන් බැහැගෙන ඇවිත් වාහනයකට නැගලා මෙතනින් පැන ගන්නවා. දැන් ඉතින් මෙයාලා ඒ ඇඳුමේ තිබ්බ ඩිස්ට්‍රැක්ෂන් එක යූස් කරලා ලැබ් එකේ තියෙන ලොකේෂන් එකත් හොයාගෙන එතනට යනවා. දැන් ඉතින් මෙයාලා ලැබ් එකේ තිබ්බ ලොකේෂන් එක ලං වුණ ගමන් ඒවා එයාගේ ඇඳුමත් ගලවලා වෙන තැනක නිදන් ඉන්නවා දැකලා එයාගේ ඇඳුම නැතුව මොකුත්ම කරගන්න බැරි වෙයි. ඒ නිසා අපි නිදාගෙන ඉන්න අතරේ අපේ ලැබ් එකත් අරගෙන මෙතනින් පැනලා යමු කියලා මේ දෙන්න ලැබ් එකත් අරගෙන මෙතනින් පැනලා යන හදනකොටම හොරෙන් මෙතනට ආව එමා මෙයාලට පහර දීලා මෙයාලව අල්ල ගන්නවා. දැන් ඉතින් ස්කොට් චුට්ටක් සිහියවිත් බලනකොට අනිත් දෙන්නව ගැට ගහලා දාලා. ඒ වෙලාවේ මෙතෙන්ට එවා ඇවිත් මගේ නම එවා කියනකොට ස්කොට් හුඟක් බය වෙනවා. ඔයාට ඔයාගේ ඇඳුම නැති වුණත් එක එක දේවල් ලස්සෙන් එහෙට මෙහෙට යන්න පුළුවන්ද? අනේ මට නම් මුකුත් කරන්න එපා කියලා. ඉතින් නෙම ඒ ඇඳුමෙන් කරන්නේ මගේ බලය පාලනය කරන එක විතරයි. මට ඔයාට කිසිම කරදරයක් කරන්න ඕනි නෑ. මට ඕනි ඔයාගේ ඔළුවේ තියෙන මැසේජ් එක විතරයි. ඉතින් අපි මේ වැඩේ ඉක්මනින් කරගෙන අනිත් දෙන්නවත් ඇහැරවමු කියලා ඒ දෙන්නවත් ඇහැරවනකොටම හෝප් මෙයාට බයිනවා. ඔයා මගේ තාත්තට මොකක් හරි කරදරයක් කරොත් මං ඔයාට යහතින් ඉන්න තියන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ඒවා ඔයාගේ තාත්තා එච්චර හොඳ කෙනෙක් නම් නෙවෙයි.
එයා තමා මේ හැම දෙයකටම වග කියන්න ඕනි කියලා කියනකොටම හැන්ක්ට මේ මොකුත්ම තේරෙන්නේ නැහැ. හැන්ක් ඔයා මේ මොකද්ද කියන්නේ කියලා අහනකොට මේ හැම දෙයක්ම ඔයාගේ වැරද්දෙන් තමයි උනේ කියලා එතෙන්ට බිල් පෝස්ටන් එනවා. ඒ වෙලාවේ තමා තේරෙන්නේ එමාට හැම දෙයක්ම කරන්න උදව් කරලා තියෙන්නේ බිල් පෝස්ටන් කියලා. ඒ වෙලාවේ හෝප්ට මේ මොකුත්ම තේරෙන්නේ නැතුව ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ කියලා අහනකොට එමා සිද්ධ වෙච්ච සිද්ධිය ගැන කියන්න පටන් ගන්නවා. මගේ තාත්තයි හැන්ක් දෙන්න එකතු වෙලා තමයි මේ ෂීල්ඩ් එකේ ක්වොන්ටම් පරීක්ෂණය පටන් ගත්තේ. හැබැයි මගේ තාත්තා හැන්ක් කියපු දේවල් අහපු නැති නිසා මේ හැන්ක් මගේ තාත්තාව ඒ රස්සාවෙන් අයින් කරා. ඉතින් ඊට පස්සේ එයා එයාගේ නමයි ගෞරවය රැකගන්න පරීක්ෂණ ඔක්කොම තනියෙන් කරන්න පටන් ගත්තා. හැබැයි දවසක් එයා අතින් ලොකු වැරද්දක් සිද්ධ වුණා. එයා එතනින් අපි හැමෝටම යන්න කිව්වා. හැබැයි එදා එයා හිටියේ හුඟක් බය වෙලා නිසා මං එයාව තනි නොකර එයා ළඟටම ගියා. එදා වෙච්ච අනුතුරෙන් පස්සේ මට මගේ දෙමාපියෝ නැති වුණා. ඒ වෙලාව අපිව බේරගන්නව කට්ටියට මාව අල්ලගන්න බැරි වුණා. එයාලා ඒ දෙයට කිව්වේ අනුක අසමතුලිතතාවය කියලා. එතනින් පස්සේ තමයි මට බිල් පෝස්ටර් හම්බ වුණේ. එයා මාව සනීප කරන්න ගොඩක් දේවල් කරන්න පටන් ගත්තා. හැබැයි මගේ මේ ලෙඩේ ශීල් එකේ කට්ටියට ලොකු වාසියක් වුණා. එයාලා මේ දේ පාලනය කරන්න මට ඇඳුමකුත් හදලා දීලා මාව ගොඩක් මිෂන් වලට යොදා ගත්තා. මං එයාලා වෙනුවෙන් හුඟක් දේවල් කරන්න පටන් ගත්තා. එයාලා හැමදාම කිව්වේ මේ දේ කළොත් අපිව අනිවාර්යෙන් සනීප කරනවා කියලා. හැබැයි හැමදාම එයාලා මට කරේ බොරුවක් කියලා කියනකොට හැන්ක් එයාට කියනවා මට ඔයාව සනීප කරන්න පුළුවන්. හැබැයි බිල් ඔයා සනීප කරන්න ඕනි නෑ. මෙයා සනීප කරන විදිය මන් දන්නවා කියලා කියනකොට හැන්ක් මෙයාගෙන් අහනවා ඒ කොහොමද කියලා. ඉතින් බිල් ජැනට් අවුරුදු 30ක් පුරාවට ක්වොන්ටම් ශාස්ත්‍රය ඇතුලේ හිර වෙලා ඉන්න නිසා ඒ ක්වොන්ටම් ශක්තිය ජැනට්ගේ ඇඟට අවශෝෂණය වෙලා ඇත්තේ. දැන් ඉතින් ස්කෝට්ගේ මාර්ගෙන් ජැනට් ඉන්නේ කොහෙද කියලා දැනගෙන ජැනට්ගේ ශක්තිය නිස්සාරණය කරලා අපිට පුළුවන් ඒ ශක්තිය යොදාගෙන එවාගේ අණුක ව්‍යුහය ආය පාරක් ගොඩනගා ගන්න කියලා කියනකොට හැන්ක් මෙයාට කෑ ගහනවා. ඔයා ඔය කරන වැඩෙන් ජැනට් කෑලි කෑලි වලට කැඩලා යයි කියලා. හැබැයි බිල් මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙයා හදපු උමග පාවිච්චි කරලා මේ වැඩේ දැම්ම පටන් ගන්නවා කියලා මෙතනින් යන්න හදනකොටම හැන්ක් පපුව රිදෙනා වගේ කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ හෝප් මගේ තාත්තට පපුව අමාරුවක් හැදිලා ඉක්මනින් අර පෙට්ටිය ඇතුලේ තියෙන පෙත්තක් අරගෙන මගේ තාත්තාව බේරගන්න කියලා කියනකොටම බිල්ට පොඩ්ඩක් දුක හිතිලා ඒ පෙට්ටිය අරනකොට එකපාරට මේ පෙට්ටියෙන් ලොකු ඌඹියෝ ටිකක් ඇවිත් කට්ටියව නිදහස් කරනවා. බලනකොට හැන්ක් පපුව අමාරුයි කියලා බොරුවක් කියලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒවා අඩපණ වෙලා හිටපු නිසා එයාට මුකුත්ම කරගන්න විදියක් නැහැ. ඒ නිසා මේ තුන්දෙනාම කාටවත් හොයාගන්න බැරි තැනකට පැන ගන්නවා. දැන් ඉතින් මෙයාලා ක්වොන්ටම් ශාස්ත්‍රයට යන උමගේ වැඩේ සාර්ථකව කරනකොට අපේ ස්කෝට්ට කෝල් එකක් එනවා. බලනකොට ඒ ලුයිස් මෙයාට කියනවා අපි හදපු සිකුරු සිස්ටම් එකක ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ඔයාටම විතරයි. ඒ නිසා ඔයා ඉක්මනටම මෙතනට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. හැබැයි ස්කෝට් මට දැන් නම් එන්න වෙන්නේ නැහැ. මං ඉන්නේ ලොකු වැඩක කියලා කියනකොට ලුයිස් අපි මේ වැඩේ ඉක්මනින් කරේ නැත්නම් අපේ කම්පැනි මෙතනින් නවත්තන්න වෙනවා. හරි කමක් නැහැ. ඔයා මෙතනට එන්න ඕනේ නැහැ. මං ඔතෙන්ට එන්නම් කියලා ස්කෝට්ගෙන් එයා ඉන්න තැන අහගන්නවා. දැන් ඉතින් ලුයිස් ස්කෝට් ළඟට යන්න හදනකොටම සනී ඇවිත් කියනවා මං දන්නවා ඔයා තමයි ස්කෝට් ඉන්න හොඳම යාළුවා. ඒ නිසා මට ස්කෝට් ඉන්න තැන කියන්න කියලා. මෙහෙම කියනකොටම ලුයිසුත් සනීට මුකුත්ම කියන්නේ නැහැ. හරි කමක් නැහැ. මල් ළඟ ඇත්ත කියවන ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. මේකෙන් මට පුළුවන් ඇත්ත දැනගන්න කියලා ඉන්ජෙක්ෂන් එක විදින්න පටන් ගන්නවා. තවත් පැත්තකින් බිල් අපි අර ලැබ් එක ඉක්මනින් හොයාගන්න ඕනි. මොකද ඔයාගේ තාත්තේ තවත් එන්නම දරුණු වෙනවා කියලා කියනකොට ඒ වෙලාවේ ස්කෝට්ටත් දුවෙක් ඉන්නව නේද? එයාව පැහැරගත්තොත් අපිට පුළුවන් ලැබ් එක හොයාගන්න කියලා කියනකොට බිල් මෙයාට කෑ ගහලා කියනවා ඔයා ඒ වගේ වැඩක් කළොත් මං නම් ඔයාට කවදාවත් හෙල්ප් කරන්නේ නැහැ කියලා. හරි කමක් නැහැ. මං එහෙනම් ඒ වැඩේ කරන්නේ නැහැ. හැබැයි කරන්න තවත් එකම එක වැඩක් ඉතුරුලා තියෙනවා කියලා එතනින් යනවා. තවත් පැත්තකින් ලුයිස්ට ඇත්ත කියන ඉන්ජෙක්ෂන් එක ගහලා. බර්ච් ලුයිස්ගෙන් මේ වෙලාවේ විද්‍යාගාරයේ තියෙන තැන දැනගන්නවා. මේ වෙලාවේ මෙතෙන්ට එවා එනවා. මෙයත් ලුයිස්ගෙන් දැනගන්නවා විද්‍යාගාරයේ තියෙන තැන. දැන් එවා බර්ච්ට කලින් විද්‍යාගාරයේ තියෙන තැනට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ එවා එක්ක බර්ච්ට හැප්පෙන්න බැරි නිසා FBI එකට හැන්ක් ඉන්න තැන කියනවා. මොකද බර්ච්ට එවාගෙන් ලැබ් එක ගන්නවට වඩා
FBI එකෙන් ලැබ් එක ගන්න එක ලේසියි. මේ වෙලාවේ ලැබ් එක ඇතුලේදී ජැනට් ස්කෝට්ගේ මනස පාලනය කරනවා. දැන් ස්කෝට් කතා කරන්නේ හැසිරෙන්නේ ජැනට් වගේ. මෙයා එයාව හොයාගන්න විදිය හැන්ක්ට සහ හෝප්ට කියලා ස්කෝට්ගේ මනසින් අයින් වෙනවා. මේ වෙලාවේ ලුයිස්ගෙන් ස්කෝට්ට කෝල් එකක් එනවා. ලුයිස් ස්කෝට්ට කියනවා බර්ච් ඇවිත් මගෙන් ඔයාලා ඉන්න තැන දැනගත්තා. අර හොල්මනක් වගේ ඉන්න ගෑනු කෙනත් දැන් දන්නවා ලැබ් එක තියෙන තැන කියලා. තව බර්ච් FBI එකටත් ඔයාලා ඉන්න තැන ගැන කියලා. ඉතින් ලුයිස් කියනවා ස්කෝට්ට ඉක්මනින් ගෙදර යන්න. FBI එක මුලින්ම පරීක්ෂා කරන්නේ ඔයාගේ ගෙදර නිසා ඔයා ගෙදර හිටියේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ කියලා. ඉතින් ස්කෝට් මේ ගැන හැන්ක්ට කියලා ඉක්මනින් එයාගේ ගෙදරට යනවා. හැන්ක් ඉක්මනින් මෙයාගේ ලැබ් එක පොඩි කරලා එතනින් පැන ගන්න හදනකොටම FBI එකෙන් ඇවිත් හැන්ක්වයි හෝප්වයි අල්ල ගන්නවා. මේ වෙලාවේ මෙතනට ආව ඒවා FBI එකේ කනෙක්ට පහර දීලා හැන්ක්ගේ ලැබ් එකත් අරගෙන මෙතනින් පැන ගන්නවා. ස්කෝට්ට හැන්ක් හෝප් දෙන්නව FBI එකෙන් අල්ලගෙන කියලා දැනගන්න ලැබිලා මෙයාගේ කුඹි යාළුව පාවිච්චි කරලා හෝප්ගේ ඇඳුම මෙයාලා ඉන්න හිර කූඩුවට යවනවා. ඉතින් කොහොම හරි මේ දෙන්නව හිරෙන් එළියට ගන්නවා. දැන් මෙයාලා ලැබ් එක හොයාගෙන ඉක්මනින් පිටත් වෙලා යනවා. මේ වෙලාවේ මෙයාලා එක්ක ලුයිසුත් දව්වට එනවා. මේ වෙලාවේ බිල් අර යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න හදනකොටම යන්ත්‍රය අක්‍රිය වෙනවා. බිල් එමා දෙන්න බලනකොට හැන්ගේ කූඹි යාළුවෝ ටික යන්ත්‍රයේ වයර් ඔක්කොම ගලවන්න පටන් අරන්. මේ වෙලාවේ ජැනට්ට බේරගන්න හෝප්ට හරි ස්කෝට් හරි යන්න වෙන්නේ නැහැ. මොකද මේ දෙන්නට එළියේ ඉඳන් ලැබ් එක ආරක්ෂා කරන්න වෙනවා. ඒකට හේතුව තමයි ජැනට්ට ගේන්න යන කෙනාට ලැබ් එකට මොනවා හරි වුණොත් ආයෙ කවදාවත් එළියට එන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ නිසා හැන්ක් ජැනට්ට බේරගන්න යන්න ලැහැත්ති වෙනවා. මේ වෙලාවේ එමා හැන්ක්ව හොයාගෙන එළියට යනවා. හැන්ක් ඇන්ට්මෑන් ඇඳුමක් ඇඳන් ලැබ් එක ඇතුළට ගිහින් බිල්ල හිර කරලා එයා නිර්මාණය කරපු යන්ත්‍රය පාවිච්චි කරලා ක්වොන්ටම් ශාස්ත්‍රය ඇතුළට යනවා. මේ වෙලාවේ ස්කෝට් හෝප් දෙන්න ලැබ් එක පොඩි කරලා ලුයිස් එක්ක එතනින් පැන ගන්නවා. ඉතින් මේ වෙලාවේ බර්ච් මෙතනට ඇවිත් ස්කෝට් පස්සෙන් පන්නනවා ලැබ් එක ගන්න. එතකොටම එමා මෙතනට ඇවිත් මේ දෙගොල්ලොත් එක්කම සටන් කරනවා ලැබ් එක අරගන්න. එමා එතන තිබුණ බයික් එකක් අරගෙන ස්කෝට් යන වාහනේ පස්සෙන් ගිහින් වාහනේ උඩට නැගලා එයාගේ බලය පාවිච්චි කරලා වාහනේ ඇතුළට ගිහින් හෝප්ට ගහනවා. හෝප් වාහනේ එළියට විසිනවා. මේ වෙලාවේ ස්කෝට්ගේ ඇහන් ඇඳුමේ ප්‍රශ්නයක් වෙලා එයා පොඩි වෙනවා වෙනුවට ලොකු වෙනවා. මේ වෙලාවේ ලැබ් එක බර්ච් අතට යනවා. හැබැයි දැන් ලැබ් එක පොඩි බෑග් එකක් වගේ නිසා ඒක ලොකු කරගෙන රිමෝට් එක තියෙන්නේ ලුයිස් ළඟ. මේ නිසා බර්ච් ලුයිස් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ලුයිස් හැන්ගේ පොඩි පෙට්ටිය ඇතුලේ තියෙන කාර් එකක් අරන් ඒක ලොකු කරලා මෙතනින් පැන ගන්නවා. ස්කෝට් බර්ච්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් බර්ච්ට ස්කෝට්ගෙන් බේරෙන්න බැරි නිසා බර්ච් ලැබ් එකත් අරන් නැවකට නගිනවා. එකපාරටම ස්කෝට් ආපහු කූඹියෙක් වගේ පොඩි වෙනවා. ස්කෝට් එයාට පියාඹන්න පුළුවන් කූඹි යාළුවන්ට කතා කරලා නැව පස්සෙන් යන්න හැදුවත් එයා ළඟට එන හැම කූඹියෙක්ම කුරුල්ලෝ කාලා දානවා. කොහොම හරි එක කූඹියෙක් ස්කෝට් ළඟටම එනවා. ස්කෝට් එයා උඩට නැගලා නැව පස්සෙන් යද්දිම කුරුල්ලෙක් ඇවිත් ඒ කූඹියාවත් කාලා දානවා. ස්කෝට් කූඹියාගෙන් පැන ගන්න ගමන් ස්කෝට් මුහුදට වැටෙනවා. ස්කෝට් ආයෙම ගොඩක් ලොකු වෙලා නැව ළඟින් උඩට ඇවිත් බර්ච්ගෙන් ලැබ් එක අරගන්නවා. මේ වෙලාවේ ක්වොන්ටම් ශාස්ත්‍රයට ගිය හැන්ගේ මොලේ මේක දරා ගන්න බැරිව එක එක දේවල් පේන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට ආපු ජැනට් ක්වොන්ටම් ශක්තිය පාවිච්චි කරලා එයාව ආයෙම හිටපු තත්ත්වයට අරගෙන දෙන්නම හැන්කාව යානෙටම නගිනවා. හැබැයි මේ දෙන්නව ක්වොන්ටම් ශාස්ත්‍රයෙන් එළියට යන්න නම් ලැබ් එක ලොකු වෙන්න ඕන. ස්කෝට්ට එයා ගොඩක් ලොකු වුණ එක දරා ගන්න බැරිව සිහි නැති වෙලා මුහුදට වැටෙනවා. හෝප් ලුයිස්ට ලැබ් එක බලා ගන්න කියලා ස්කෝට්ට උදව්වට යනවා. මේ වෙලාවේ ඒවා ලුයිස්ට ගහලා එයා ළඟ තිබුණ රිමෝට් එකත් අරන් ලැබ් එක විශාර කරලා ලැබ් එක ඇතුළට යනවා. ලැබ් එක ඇතුළට ගිහින් ජැනට් එළියට එනකොට එයාගේ ශක්තිය උරා ගන්න ලැහැත්ති වෙලා ඉන්නවා. හෝප් වතුර යටට ගිහින් ස්කෝට්ව පොඩි කරලා ගොඩට අරන් ඇවිත් ස්කෝට්ව බේර ගන්නවා. හෝප් ස්කෝට් දෙන්න ලැබ් එක ඇතුළට ගිහින් ජැනට්ගේ ශක්තිය අයින් කරන කුටිය අක්‍රිය කරනවා. මේ වෙලාවේ හැන්ක් ජැනට් දෙන්න ක්වොන්ටම් ශාස්ත්‍රයෙන් එළියට එනවා. මේ වෙලාවේ මෙයාලා ආව යානෙට හෝප් හැප්පෙන්න යද්දි ස්කෝට් හෝප් බේර ගන්නවා. එමා යානේ හැප්පිලා විසි වෙලා යනවා. ජැනට් එවා ළඟට ගිහින් කියනවා මට ඔයාගේ වේදනාව දැනෙනවා කියලා. එවා කියනවා ඔව් හැම වෙලේම ගොඩක් වේදනාවෙන් ඉන්නේ කියලා.
මේ වෙලාවේ ජැනට් එයාගේ ක්වොන්ටම් ශක්තිය පාවිච්චි කරලා එවාගේ වේදනාව නැති කරලා දානවා. ඊට පස්සේ මෙයාලා ටික FBI එකත් රවට්ටලා දාලා ලැබ් එකත් අරන් මෙතනින් පැන ගන්නවා. මේ දේවල් මෙහෙම ඉවරුණාට පස්සේ ස්කෝට්ට ලැබිලා තිබුණ නිවාසාඩස්සි දඬුවමත් ඉවර වෙනවා. මේ කතාවේ අවසානයේදී හැන්ක් ස්කෝට්ට එයාගේ යන්ත්‍රය භාවිතා කරලා එමාව සම්පූර්ණ සුව කරන්න ඕන ක්වොන්ටම් ශක්තිය අරන් එන්න ක්වොන්ටම් ශාස්ත්‍රයට යවනවා. ස්කෝට් ඇතුළට ගිහින් ඕනි කරන ශක්තිය අරගෙන එයාව එළියට ගන්න කීවත් එළියේ හිටිය හැන්ක්, ජැනට්, හෝප් තුන්දෙනාම අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඈන්ට්මෑන් 2 මූවි එක ඉවර වෙනවා. ඔයාලට සුබ දවසක්.